ඔයාගාව Android ෆෝන් එකක් නම් තියෙන්නේ Play Store එකට ගිහිල්ලා skill කියලා search කරගන්න. ඔයාගාව Apple ෆෝන් එකක් නම් තියෙන්නේ App Store එකට ගිහිල්ලා skill කියලා search කරගන්න. ඊට පස්සේ දෙවෙනියට app එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක install කරගන්න ඕනි. ඉතින් මේ app එක MB 30ක පොඩි app එකක් වෙන්නේ. ඉතින් අපි මේ app එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ app එක දැනට මිලියන 10ක් download කරලා තියෙනවා. අපි බලමු මේකේ rate එක කොහොමද කියලා. 4.2 rate එකක් බලන්න පුළුවන්. අපි බලමු මේකවල review කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට 5 stars දීපු ගොඩක් අය බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ඇතිනේ. මේ app එක මෙතනින් recommend කරන්නත් පුළුවන්. හරි app එක on කරාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට ඔයාලා මෙන්න මේකේ turn on notification කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මේ app එකට ඔයා අලුත් කෙනෙක් නම් මේක උඩ තියෙන register කියලා බටන් එක අන්න ඒක උඩ click කරන්න. හරි ඊට පස්සේ මෙතන Apex all කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා country එකයි currency එකයි යහනවා. ඒකට ඔයා ශ්‍රී ලංකා දීලා US dollar කියලා දෙන්න ඕනේ. ඉතින් මම US dollar කියලා අන්න ඒක දෙනවා. ඉතින් මේක ඩොලර් වගේ ගොඩක් එනවා. ඔස්ට්‍රේලියන් ඩොලර් වගේ ඒවත් එනවා. ඉතින් ඔයා US dollar කියන එක දෙන්න ඕනේ. මම මෙන්න මේ විදිහට යටම තියෙන US dollar කියන එක දෙනවා. ඉතින් මේ දෙකම ෆිල් කරගත්තට පස්සේ යට තියෙන next කියන බටන් එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලගේ Gmail account එකක් දීලා මෙතනට log වෙන්න එනවා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ Gmail account එකක් දීලා මේක log වෙන්න ඕනේ. ඊට පස්සේ යට password එකක් දෙනකොට හොඳ strong password එකක් දෙන්න ඕනේ. ඉලක්කම් ඉංග්‍රීසි අකුරු capital simple දාලා hashtag දාලා හොඳ password එකක් මෙතන දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ password එක ගහ ගන්නවා. ඔයාලත් strong password එකක් මෙතනට ගහ ගන්න ඕනේ. හරි මේ දෙකම දුන්නාට පස්සේ යට තියෙන next කියන බටන් එක දෙන්න. ඉතින් මේ app එකේ security වැඩි screen record කරන්නවත් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට record කරලා දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට Gmail account verification code එකක් ඉල්ලනවා. ඉතින් ඔයාලගේ mail එකට මෙන්න මේ විදිහට code එකක් ඇවිල්ලා ඇති. ඉතින් මට මෙන්න මේ විදිහට code එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක copy කරන් ගිහිල්ලා අතන paste කරනවා. ඉතින් ඔයාලට ආපු code එක මෙතනට දීලා යට තියෙන next කියන බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ birthday එක මෙතනට දෙන්න ඕනි. ඉතින් මෙතනට මම මගේ birthday එක add කරගන්නවා. ඊට පස්සේ යටට ගියාම බලා ගන්න පුළුවන් ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මෙතනට ඔයා කැමති ඔප්ෂන් එකක් දීලා next කියන බටන් එක දෙන්න. ඊට පස්සේ පහලින් ඔයාලගේ ඇඩ්‍රස් එක ඉල්ලලා තියෙනවා. ඉතින් මෙතනට ඔයාලගේ ඇඩ්‍රස් එක දෙන්න ඕනි. ඉතින් පහළට ගියාම zip code එක මොකක්ද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාගේ zip code එක දන්නේ නැත්නම් Google Chrome එකට ගිහිල්ලා ඔයාලගේ පැත්තේ නම ගහලා අන්තිමට zip code කියලා ගහන්න. මම හල්දුම්මුල zip code කියලා දෙනවා. හරි. ඊට පස්සේ පහළට ගියාම බලා ගන්න පුළුවන් zipcode.com කියලා එකක් තියෙනවා. ඉතින් අන්න ඒකට ගියාම ඔයාලගේ zip code එක හරියටම බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක copy කරන් ගිහිල්ලා අතන paste කරගන්නවා. ඉතින් යට city එක අහලා තියෙනවා. ඉතින් ඔයාලගේ city එක එතනට දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට සාර්ථකව skill account එකක් ඔයාටම හදා ගන්න පුළුවන්. ඉතින් මේ app එකේ security පොඩ්ඩක් වැඩි. මොකද screen share කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේක log වෙනකොට අපිට password එකක් කියලා නිකන් print එකක් දෙන්නත් පුළුවන්. ඉතින් මෙතනට ඔයා password එකක් දෙන්න ඕනේ. මේක අමතක නොවෙන password එකක් දෙන්න ඕනේ. මේ skill account එක log වෙන හැම පාරකම මේ password එක දීලා තමයි අපි log වෙන්න ඕනේ. ඉතින් මේ password එක අමතක නොවෙන password එකක් ඔයා මෙතනට දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට home page එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේකේ verification ටිකක් කරගන්න තියෙනවා. ඉතින් මේකේ උඩින්ම verification කියලා එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙන verify කියන බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ verify now කියලා දෙන්න. ඊට පස්සේ මෙතනට ඔයාලගේ identity photo එකක් ගහලා දෙන්න ඕනි. ඊට පස්සේ identity අයිති පුද්ගලයාගේ face scan එකක් ඉල්ලනවා. ඉතින් මේ face scan එක දුන්නට පස්සේ මේ account එක සාර්ථකව verify කරගන්න පුළුවන්. ඉතින් පැය 24ක් ගියාට පස්සේ අපි දුන්න details හරිද කියලා අපිට message එකක් එවනවා. ඉතින් මේ app එකේ option ගැන කතා කරනකොට උඩම transfer කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ transfer කියන එකට ගියාම මෙන්න මේ වගේ site එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ පහළ බලා ගන්න පුළුවන් money transfer කියලා එකක්. ඉතින් අන්න එකට ගියාම මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් කරන්නේ මේ account එකේ ඩොලර් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. ඉතින් පහළ තියෙනවා නේද bank account, debit card කියලා. ඉතින් මෙන්න මේ දෙකෙන් bank card එකක් හරි bank account එකක් හරි add කරගෙන මේකේ තියෙන ඩොලර් ඔයාලට ලංකාවට රුපියල් විදිහට withdraw කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගාව වෙන currency එකක සල්ලි තියෙනවා කියමුකෝ. euro, USD වගේ සල්ලි තියෙනවා කියන්නකෝ. අන්න ඒවා USD විදියට නැත්නම් රුපියල් විදියට වගේ